අපි ලස්සන අපිට. දෙල්ලු නැත්තේ ලස්සන උන්ට විතරයි. අපි කවුරුත් මේ ඇත්තටම මේ තනිකඩ උන්ට ඉන්නේ මූ තනිකඩයි මේ ඔක්කොම තනිකඩ. තනිකම හුරු දෙන්නත පුරා හඳුලලි රූරාගේ. තනිකඩට ගමන පටන් ගන්න යන්නේ. A few minutes later. ට්‍රිප් එක ගැන අදහස කියා. මන් ටොපි කියා. ඉතින් කාලේ ටොපි කකා ඉන්නේ. කොහෙද යන්නේ? නීතිය කවුරුත් කැමති උන්නේ නැහැ ඉන්නේ. පාඩම් කරන්න යන පොඩ්ඩක් එළියට කවුරුත් එක්ක. අපිට පාඩම් කරලා කම්මැලි. ගෑල්ලමක් නැද යන්නේ? ගෑල්ලා මේ නේ කණින් යන්නේ පාඩම් කරලා. අපිටත් නෑ මේ බොරු කටකතාවක් යනවා. කටකතාවක් යන හැදුවා කියලා. ගියේ නෑ උඹ. අත්තරම කියනනම් අපි මේ දයන්නේ මානසික මෙහෙයුමකට. දඩේ වේ යනවා. තොප්පිකලට යන තොප්පිකල මෙහෙයුමට යන. 1 hour later. අපි කිලෝමීටර් 5ක් විතර ආවා. තාම ඉන්නේ අපි හොස්ටල් එකේ තාපේ පිටිපස්සේ. මට දෙන්න අපි අතරමං වෙලා ඉන්නේ එක තැන යන්න. ඒ කැල අයින් කරමු. අපි අතර කිව්වා YouTube වීඩියෝ එක. මූ YouTube එක. මොන කැරියයි. ඊට මේ පැත්ත. මේ ඕගොල්ලෝ හිතුවට වවුනියාව කියන්නේ සුෂ්ක කලාපයක් කියලා. මේ සුෂ්ක කලාපයක් තමයි. ඇත්තටම සුස්කයි. මේ 24 hours later. One week later. One eternity later. මේක කවුරුත් කැමරේ තියෙනවද දන්නේ නැහැ මෙතන. මේ මූව් කොහොමද දන්නේ? මේ සභාපති ප්‍රෙසිඩන්ට් ආවා. මේ අපේ කොල්ලෝ ටික මෙතන ඇවිල්ලා මේ තනිකඩෝ ටික අපේ තනිකඩ සංගමයේ මං සභාපති මේ ලේකම් අර වයිස් ප්‍රෙසිඩන්ට් උතුම දුකකින් ආවා මේ. අද ඇත්තටම පට්ට දුකින් අපි පාඩම් කරන හිතලා මෙතනට ආවේ. හොස්ටල් එකේ අපිට විතර ඇත්තටම ඉන්නේ. හොස්ටල් එකේ ඔක්කොම ඉන්න 253ක්. ඒකෙන් අපි 1 2 3 4 5 6 ඉන්නේ. තනිකඩ. අනිත් ඔක්කොම මේ කපල් එක්ක හරි මෙහෙ ගෙනින් ඉන්න අපි දැන් මෙතන දුකට පාඩම් කරන්න ආවේ. ඇත්තට මේ අපිට හොස්ටල් එක පාඩම් කරන්න නෑ. එතනත් ගියත් කෙලින්ම කපල් කෝල් කරනවා. දුක හින්දා මෙතෙන්ට පාඩම් කරන්න ආවේ. දැන් මෙතනට ඇවිල්ලා තුන්වත් කෝල් දීදිවත් දෙනවා. මේ අපි අතන ඉන්නේ මේ තෙමෙන කුඩයක් එවන්න ගගා මේ එන පාරෙත් සෝරි මේ හෙන මවුල් දුක්ම දුකයි එන පාර දෙනවා. අපි කවුරුත් මේ ඇත්තටම මේ තනිකඩ උන්ට ඉන්නේ මූ තනිකඩයි මේ ඔක්කොම තනිකඩ උන් ටික. මාත් තනිකඩයි මා තනිකඩයි. පොඩ නෑ නෑ පොඩ මාගෙන් තනිකඩයි ඌ. මෙයා මේ තනිකඩයි කියලා මේ බොරු කියන එක්කෙනෙක්. නෑ ඇත්තටම මෙතන අපි ඉන්නේ මේ උගේ දෝණි ගිහිල්ලා වෙන කොල්ලෙක් එක්ක ෆිල්ම් එකක් බලන්න. ඔයාලට තේරෙන්නේ නැද්ද මෙතන අද ඒ හින්දා මෙතනට මේ හොස්ටල් එක තනියම දීලා එන්න බැරි හින්දා. අපි සමාජයේ කන්ටෙන්ට් කරන එක පැත්තට තමයි මේ යොමු වෙන්නේ. අනිකම හුරු දෙන්නත පුරා හඳුලලි රූරාගේ. මූ හෙන අවුලෙන් ඉන්නේ කෙල්ලෙක් සෙට් වෙන්නේ නැති එකට කරන්න දෙයක් නැහැ. ඌගේ අපාය සහායකයා රූම්මේට් වෙච්ච මටත් කරන්න දෙයක් නැහැ. කාමරේ අනිත් එක කාමරේ අනිත් එක පොල්ලක් තිබ්බා. අන්න ඒක ඇත්ත කතාව. ඌත් බොරුවට මෙතන වෙන වැඩක් මේ තියෙනවා කියලා. කාමරේ අනිත් එකයි ෆොටෝ එක මම මෙතනින් දාන්න. මෙන්න ඌනේ මෙතනින් දාන්න. ඌ දැන් දවස් දෙකක් ක්ලිනික් එක්කන් ගියා යාළුනා විතරයි කෙල්ලව. ඔව් මේ අපි මේ කාමරේ දෙන්නෙක් ඉන්න මෙතන උන්ට පොළු අරුගේ ෆොටෝ එක මෙතනින් දාන්නම් අපි.
මුගේ වේදනාවේ මු කතා කරන්නේ. අපි පට්ට වේදනාවෙන් ඉන්නේ මේ ඔක්කොම. A few minutes later. නෑ නෑ ආපු එක ප්‍රශ්නයක් නෑ අර ඔයාලා රෑබී කියලා එක කොහෙද රෑවුනේ ප්‍රශ්නයක් නේ. ආගේ කවුරු නෑ නේද? දෙන්න ඔයාලා රෑ වෙනවා ගැන කොහොමද අර විදියට මේ try කරනවා කිල්ලෙක් නෑ කියලා කියන්නේ. කවුරු වගේ වත් වැඩක් නෑ බරක් කෙල්ලෙන්නේ නෑ. ඇත්තටම අපි මේ ගොඩක් ලස්සනයි අපි ටික. කෙල්ලෝ නැත්තේ ලස්සන උන්ට විතරයි. අපි නම් කැතයි. කැත උන්ට ආපු ගමන් මේ කැම්පස් ඇවිල්ලා මාසෙන් විතර උන් කැතුන් ඔක්කොම මේ කැත කෙල්ලොත් එක්ක යහල්ලා. ආද්‍ය ව්‍යාපාරේ සභාපතිවරයා මාත් ඉන්නවා මේ සංගමේ. මේ ලස්සන උන්ට කෙල්ලෝ නෑ. බලන් ඉන්නේ මේ ජූනියර් බැජ් එකක් කෙනකන් තමයි බලන් ඉන්නේ පොඩ්ඩක්. ජූනියර් බැජ් එකක් ආවට පස්සේ බලමු අපි ඇත්තටම ලස්සනයි අපි. ඒකට කෙල්ලෙක් නෑ. අපි ඉන්නේ පාඩම් කරන අර ඉන්නේ වලගම්බා රජුරන්නේ මොකද කියේ? මහා කල්පිංගද? ඔව් මූ ටික්ටොක් කරනවා මේ ඉන්නව මුටක් කෙල්ලෙක් නෑ මං ගොඩක් ලස්සනයි බැජ් එකේම ලස්සන එක මේ මටත් කෙල්ලෙක් නෑ මේ අම්මලා තාත්තලා නංගිලා මයිලා අක්කලා අයිලා ආච්චිලා සීයලා සර්ලා ඔක්කොම ගිහුව කැම්පස් යන්න ඒ කැම්පස් එකෙන් හොඳ ඉගෙන ගත්ත කෙල්ලේ සෙට් කරගන්න අම්මා නම් හැටි ගොඩක් කිව්වා ඒ උනාට ඇත්තටම කෙල්ලෝ නෑ කැම්පස් වල කෙල්ලෝ නෑ ඒක බොරුවක්. කන තැන තීරණය කරන්න බැරුව ඉන්නේ. මේ කැම්පස් එක නම් කඩවල් 100කට ආසන්න ගානක් තියෙනවා. මේ බැජ් එක කඩවල් රැඳුණු 100ක් විතර තියෙනවා මේ කැම්පස් එක ළඟට යනකම් මේ කඩ තමයි ආල තියෙනවා. සෙට් එක. කෑම කඩ. කන්න කඩයක් හිතා ගන්න බෑ අපිට. ඔක්කොම පට්ට රහයි කෑම මේ අඩුයි රුපියල් 50ටක් තියෙනවා කෑම. ඒ අර 25 එකෙන් කමුවද? 25 එකෙන් කමු. 25 බත් එක. 25 බත් පෙරේක රුපියල් 50යි මේ චිකන් අර කෑලි 5ක් විතර දාලා දෙන රුපියල් 100යි. මම හිතා ගන්න බෑ උන් කොහොමද දෙනවද කියලා. බලු මස් තමයි. ඒක හරියට තාම ගිහිල්ලා නේ අද මේ මේක කවුද? යනවා. තමයි යන්නේ. බෑ කැන්ටින් එකේ 100ට ගනින් මන් 200ක් කරනවා.